හරින මේ අන්තිම කොටස going fast. ඔහුගේ කතාව ලැමුවෙල්ගේ නැවේ ඇමුණා. හරියාගේ නම අන්තිමට වේගෙන් යනවා නම් එයා දුවන කෙනෙක්ද? fast කියන එකට වෙන සමාන වචන මොනවාද? feed, quick, swift. ජෝතන් ස්විෆ්ට්. තව කතුරු කෙනෙක්. එයා තව දූපතක් ගැන ලිව්වා. එතකොට ලැමුවෙල් කියන්නේ හරි. ලැමුවෙල් ගලිව. අපිට තියෙන වෙනස් පොත් තුනක්. ලියලා තියෙන්නේ 3 දෙනෙක්. දූපත් තුනක් ගැන. මට හිතෙන්නේ මේ 3 දෙනාම ලියලා තියෙන එකම දූපතක් ගැන. මොකද ඒක හින්දා තමයි මේක කාටවත් හම්බුනේ නැත්තේ. අනික අය මේ පොත් දෙක දැකලවත් නැහැ. මේකේ සිතියමක් තියෙනවා. ඔව් ස්විෆ්ට් ගියගේ තියෙනවා. මේව වර්නන් ගිකට වඩා වෙනස්. මට නම් තේරෙන්නේ නැහැ. ඔය මොකද කරන්නේ? මං නේවි එකේ කරපු දේ දන්නවද? නෑ. මට නේවි එකේදී සම්මානයක් හම්බුණා. පිට අවුරුදු 3ක්. කේත සැකසීමට. මේ එකම සිටියම මං හිතන්නේ අපි වගේ අద్భుත දුපත හොයාගත්තා. එතකොට මේ මොනවද? සීමා, අක්ෂාංශ, දේශාංශ. ඒක අපිට හරියටම මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න. පලාව් වෙරළට 70ක්ම 100ක් විතර දුරින් දකුණු පැසිෆික් මුහුද මැද්දේ. ඔයා මොකද්ද කරන්න හදන්නේ? මං යන්න හදන්නේ. ඒ කොහෙටද? ඒ අද්භූත දූපතට. හොඳයි. ඔයා එනකම් මට මෙහෙටලා බලන් ඉන්නද කියන්නේ? මේ විහිළු කරන වෙලාවක් නෙමෙයි. විහිළුවක් නෙමෙයි මං කියන දේ හොඳට අහගන්න. ඔයා පලාව් යන්නේ නැහැ ෂෝන්. ඇයි ඒ මොකද? ඒකට පළවෙනි කාරණේ තමයි ඔයා අනිවාර්යයෙන්ම ඉස්කෝලේ යන්න ඕනේ. මට පුළුවන් මගේ අරිච්ච ඉස්කෝලේ වැඩ ටික අල්ලගන්න. ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න මේක අද්භූත දූපතක්. හිමින් කතා කරන්න. ඔයා හිතාගෙන ඉන්නේ පිස්සෙක් කියවපු රේඩියෝ සිග්නල් එකක් හින්දා ලෝකෙ පුරාම සංචාරය කරන්න පුළුවන් කියලාද? ඒත් එයා පිස්සෙක් නෙමෙයි. එයා ඇලෙක්සැන්ඩර් ඇන්ඩර්සන්. මගේ සීයා. අපි කොහොමද දන්නේ එයා මෙව්වා කියලා? මොකද මං හොඳටම දන්නවා එයා තමයි අපේ පවුලේ පළවෙනි වර්නියන්. එයා ජීවිතෙන් භාගයක්ම කළේ අර අද්භූත දූපත හොයන එක. දැන් අවුරුදු 2කින් විතර ආරංචියක් නෑ. කරදරයක් වෙන්නේ නැති මං බේර ගන්න ඕනේ. ෂෝන් ඔය ඇති. ෂෝන් නවත්තන්න. මං ඔයාට කොහොමදවත් මේ ගමන තනියෙන් යන්න දෙන්නේ. අනිත් එක ඔයා හොඳටම තේරුම් ගන්න ඕනේ. ඔයා තාම පොඩි ළමෙක්. බලන්න. මට තේරෙනවා ඔයා ඉන්නේ තත්ත්වේ. ඔයාට ඕනි කරලා තියෙන අම්මගේ හිත සතුටු කරන්න. ඒක ගොඩක් හොඳයි. ඒත් ඔයාගේ කොන්ට්‍රැක්ට් කම්පැනි එක ගැන ටිකක් උනන්දු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔයාගේ බිස්නස් වැටෙන්න පුළුවන්. මොකද මං හොඳින්. හැබැයි ඔයා කැමති වුණත් නැතත් මට වටින්නේ මේක. පේන විදිහට යාට මෙසේජ් එක වෙලා තියෙන්නේ එයාගේ සීයා. ෂෝන් කිව්වේ යා නැති වෙලා අවුරුදු 2ක් විතර වෙනවා කියලා. ඔයා හිටියේ නැත්තම් ෂෝන්ව කොහොමවත් නවත්තන්න බෑ. අනික මම විශ්වාස කරන්නේ ඇලෙක්සැන්ඩර් ඇන්ඩර්සන්ව. හැබැයි ෂෝන් නම් එහෙම හිතන්නේ නැහැ. ඔව් ඉතින් එයා ඇලෙක්සැන්ඩර්ව විශ්වාස කරනවනේ. මට හිතෙන විදිහට ඇලෙක්සැන්ඩර් තමයි ෂෝන්ට ඉන්න එකම වීරයා. ඒක නෙවෙයි ඇත්ත. එයාව අපේ පවුලට ඕනම වෙලාවෙ එයා හිටියේ නෑ. ඒ මොන වුණත් ෂෝන් එක මම මේ ගමන යනවා. ඒයි. මොකද ෂෝන්ට තනි වෙන්න දෙන්න බෑ. කවුරු හරි කෙනෙක් එයාගේ ජීවිතෙත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ ප්‍රහේලිකාව විසඳුවේ අපි දෙන්න එකතු වෙලා. පළවෙනි වතාවට එයා මාත් එක්ක මෙච්චර වෙලා හිටියේ. එයාට ලං වෙන්න ඕන නම් වෙන තැනකට යන්න පුළුවන්. හවායි වගේ. හවායි හොඳයි අපි දෙන්නට යන්න. අලෝහා ලීසා අලෝහා. මං කිව්වේ ඇත්තටමයි. මාත් කිව්වේ ඇත්තට. අපි පළව වලට යනවා. එහෙදි ෂෝන් තේරුම් ගන්නවා එහෙම දුපතක් නෑ කියලා. එයාගේ සීයා හම්බ වෙන්නෙත් නෑ. එතකොට ප්‍රශ්නේ ඉවරයි. අන්තිමට පුළුවන් මට එයාට ලං වෙන්න. Good morning Sean. දැන් වෙලාව 7යි. මම බිසි. ඔයා කොච්චර කිව්වත් මං නම් හිතන්නේ නැහැ ඔයා මේකට මහන්සි වෙනවා කියලා. පලාව් වලට ටිකට්? ඔව් පුතා. අපි පලාව් යනවා. අපි මන් දන්න ඔයා පිටම සම්මාන දෙන්නලා තියෙනවා කියලා. ඒත් මාත් මේ වගේ ගමන් ගිහිල්ලා තියෙනවා. මේක මට තනියම කරන්න පුළුවන්. මං ඒක දන්නවා. ඒත් කවුද මේ ගමනට වීදම් කරන්නේ? කොලම්බස් ලෝකෙ වට යනකොට ඉස්බලා පස්සෙන් ආවේ නෑනේ. ඒ ඉස්බලානේ. ඒත් කොලම්බස්ට යන්න ගොඩක් සෙනඟ හිටියේ. අන්න ඒකයි. මිනිහා ලොකු උනාට කටුස්සන්ට නම් බයයි. මං ඇඟෙන් ලොකු මිනිහෙක් තමයි. ඒ උනාට මං කටුස්සන්ට ආදරේ. බය නෑ. මේ අහන්න. හායි. ඔයාට තේරෙනවද